හායි කොහොමද යාලට ගොඩක් දවසකට පස්සේ මම අද ආවා shopping vlog එකක් අරගෙන. ඉතින් ගොඩම ගොඩ දවසකින් තමයි මම අද ආවේ. මම Shein එකේ order එකක් දැම්මා. මම ගොඩක් දවස් ඉඳන් cart එකේ items එකතු කරගෙන හිටියා. මොකද මෙහි තියෙන තත්ත්වෙත් එක්ක orders එන එක පරක් වෙයි කියලා මට හිතුන හින්දා මම දැම්මේ 26 වෙනිදා රෑ හරියටම 12යි 10ට විතර වගේ වෙන්න ඇති. 26 වෙනිදා. එතකොට අද 30 වෙනිදා උදේ වෙනකොට මගේ ඕඩර් එක ආවා දවස් 4කින් වගේ. හරි ඉක්මනට මගේ ඕඩර් එක මේ පාර ආවා. වෙනදටත් වැඩිය කලින් ඕඩර් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතුවා මම මොනවද ගිනාවේ කියලා බලන්න. ඔයාලා එක්කම ඉවසිල්ලක් නැතුව හිටියේ මේක ඕපන් කරනකම්. දෙම්ම අපේ පුතාව නාවලා නිදි කරවලා යාගේ වැඩ ටික ඉවර කරා. ඉතින් එයා හැරෙන්න කලින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. වැඩිපුර තියෙන්නේ යාට උන් දේවල් තමයි. ඉතින් ඔන්න කියනකොටම එයා හැරියා. දැන් නම් ඉතින් ලේසි නෑ මේක ඕපන් කරගන්න එක. හායි පුතෝ. මොකද මොකටේ? හරියද මගේ පාලතික? එයා හැරලා ඉන්නේ. දැන් ලේසි නෑ මට වැඩේ කරගන්න එක. ඔන්න අපේ දඟමල් හැරලා ඉන්නේ. දැන් ඉතින් ලේසි නෑ. මේ සංකටත් එක්ක අපිට වැඩ ටික කරගන්න. අපි බලමු එයා අපිට කොහොමද උදව් කරන්නේ කියලා. මේ පුතේ අම්මට උදව් කරනවාද? මගේ සුදු පුතා. අම්මට උදව් කරනවාද? අපි දමෝට හදින් කරන්නත් ඕනේ නේ. ඉක්මනට අපි මේක බලමු. පුතාට තෑගි ගොඩාලියක් ගෙනහලා තියෙන්නේ. හරි මම දැන් මේක ඕපන් කරන්න යන්නේ. ගාඩියක් වඩි තියෙනවා. ඉස්සෙල්ලාම දැක්කේ අපි සිව්පුතාට සිව්පත්යක් මම ඕඩර් කළා. තියෙන්නේ අනේ මේ පුතේ ෂොයිද අම්මි ඔයාට එයාට ඇතිවි කියලා හිතනවා ඒක. බලන්න පුතේ අනේ තුති කකුල් වලට ඇති නේද පුතේ? ඒක අම්මිට cotton fabric එකක්. ඒක ලස්සනයි. තියෙන පුතාට order කරපු ඒවා. මේක යනවා වතුරේ. නෑ තව තියෙනවා. සොයන්නේ හරිම ලස්සනයි පුතේ. සුදු අම්මිය මේ සොයන්නේ සොයි නේද? ඊළඟට අනේ සොයි පුතේ ඒක දුකුයිද ගන්න මගේ පුතාට. සොයන්නේ ලස්සනට තියෙයි ඔයාට. අපි ඉතුරු ටික එයත් එක්ක විඳගෙනම බලමු. තනියා පවුනේ. හරිද? පිද්ද? අම්ම මේ ඔක්කොම සෝදලා දෙන්නම් පුතාට. මේ සෝයි පොත් කියනවා මගේ පුතාට මේ. මගේ පොත් දෙකක් දැම්මා අපි. සෝයිනේ? මෙයාට මම මේ පෑන්ට්ස් වගේක් ඕඩර් කරා. ඒක නම් චුට්ටක් ලොකුයි. මම ලොකු සයිස් එකෙන් ඕඩර් කරේ. කොහොමද දැන් මෙයාට ඉක්මනට මේ ඇඳුම් මදි වෙන හින්දා චුට්ටක් එක ලොකුයි වගේ. ඒක මේ අපිට පැම්පස් එක නොදා මේක අඳවල තියන්න පුළුවන්. ඒකයි මම මේක මේ එයාට පහසුයිනේ. ඒ නිසා මම ඒකෙන් හතරක් ගත්තා. මේක සමහර ලොකුයි වගේ පේනවා. අඳවල ලොකුයි ටිකක්. අඳවල බලන්න. අස්සන ඩිසයින් ටිකක් තියෙනවා. දෙකයි තුනයි හතරයි. අපේ පුතා වැඩිපුර මාස ටිෂු බොක්ස් වලට ඉතින් මම යාට ටිෂු බොක්ස් එකක් ගෙනාවා. ඒක රෙදි වලින් තියෙන්නේ. මේ තියෙන්නේ එක. පුතා අයින් ටිෂු බොක්ස් වලට
ආසයි අර ටිෂු බොක්ස් එකකින් මම එක එක එළියට ගන්න. ටිෂු මේ කටේ දා ගන්න අයින් ඉන්න තමයි මම මේක මේ සීනවා දෙකලා මේකත් ඕඩර් කරේ. ඒකෝට ඉන්න ගමන් මේකෙන් එක ගන්න එළියට. සොයිනේ අම්මි ඔක්කොම සෝදලා දෙන්නම්. හරිද? සෝදලා දෙන්නම් මම පුතාට. එයාට උදාරියක් ගෙනාවා. මේ යටි ගෙනාවට මේක නම් මට පුතාට සොයි හැට් එකක් පුතේ. සොයි යන්නේ අපි වික දාලා බලන්නද? එපානේ. ඉන්න බලන්න තම තියන්නේ. සොයි යන්නේ. වව්. සොයි පුතේ. ඔව් සොයිද? අපි ලොකුයි නේද? කොබලන්න. අනේ තුති කකුල් වලට එක තුත්තක් ලොකු. තුත්තක් ගානට තුත්තක් ලොකුයි පුතේ. හරිම ලස්සනයි පුතේ. සොයි නේද අම්මියා? ඔය ආසයිද? ආසයිද? ආසයි කියන්න. ඉතින් තව යාට ඔඩර් කරගන්නවා. එයාට ඔක්කොම මේ දවස්වල ලස්සන වෙන මම අත්කොටේ වගේ තමයි ඔඩර් කරේ. අනිත් එක මම චුට්ටක් සයිස් එක ලොකුවට ගත්තේ 9-12 වගේ. මෙයාට දැන් මාස 8ක් වෙනවනේ. ඉතින් කොහොමද මෙයා ඉක්මනට වර්ධනය වෙන හින්දා අඳුන් තියෙනවා දැන් මදි වෙලා තියෙන්නේ. ඒකයි මම සයිස් එක චුට්ටක් ලොකුවට ඔඩර් කරේ. මේක ඔඩර් කරේ මේ පුතාගේ ස්ටෝලර් එකට. අපි කලින් මැෂින් එකකින් එකක් ගත්තා. දැන් මේ ඒතකොට අපිට නිතරම මාම් කරලා සෝදන්න පුළුවන් ඒ හින්දා මේ තව එකක් ගත්තේ. ලස්සන එකක් තියෙනවා. මේක නම් හරිම ලස්සනයි. හරිම කම්ෆර්ටබල්. මේ පුතේ මේ චෝලියන් මස්ත කොටාවියක් ඉන්නවනේ. මේකත් ආසයි නම. ඔක්කොම ආසයි වගේ අඳින්න. අම්මි ඔක්කොම ආසයි ඔය වගේ අඳින්න. ඒකත් හරිම ලස්සනයි. මේ ටී-ෂර්ට් එකත් ලස්සනයි. ඒක නම් චිත්තක් ලොකුයි වගේ යාට. මේක තව මාස දෙකකින් විතර තමයි යන්න වෙන්නේ. මේක ඔඩර් කරේ අපි බීච් යන්න. නේ අපි බීච් යනවා. පුතා තාම බීච් ගිහලා නැහැ. ඒකෙන් අපි බීච් යන්න. පුතාට ලස්සන ඇඳුමක් ඔඩර් කළා. මේක අනේ හරි ලස්සනයි පුතේ. ඒකේ කැප් එකකුත් තියෙනවා. මගේ පුතා ආසයි නේද යාට? මේ පුතේ කැප් එක. වව්. ඒක හරිම කලර්ෆුල්. සූත්‍රයට හොඳයි. අනේ සද්දෙකුත් ඇහෙනවා. පුතාට තෑගි ගොඩාලියක්. චුට්ටක් ලොකුයි. තව චුට්ට දවසකින් අඳවන්න පුළුවන්. මෙයාට ෂූස් හොයන්න ගොඩක් අමාරු නම් මෙයාගේ කකුල් තාම චූටි හින්දා මේ දවස්වල මෙහි ගොඩක් රස්නේ. ඉතින් එළියට යනකොට සොක්ස් දාගෙන යන්නත් බෑ. යාට අපහසුයි. ඒකයි අපි මේ වගේ මේ සැන්ඩල් ඕඩර් කරන්න හිතුවේ. යාට එතකොට මේ රස්නේ හින්දා ටිකක් පහසුයිනේ. ඒක නම් ඇති යාට. හොයලා අමාරුවෙන් හොයාගත්ත පුතේ මේවා. මේක හොඳ නෑ? ඒකත් හරිම ලස්සනයි.
මොකක්ද පණ? බලන්න කොහොමද වලින්නේ කියලා. කොයිද? පුතාට චෝයි එක. අපි ස්ටිකර්ස් වගේක් තව මෙයාට සත්තුන්ගේ රූප තියෙන ස්ටිකර්ස් වගේක් ගත්තා. ඒ ටිකත් අපි අලවනවා වෙනම මම දාන්නම්. මේක මෙයාගේ මේ අතේ මේ විදිහට අපිට ගන්න පුළුවන්. මම මේක හදනවා වීඩියෝ එකක් වෙනම අරගෙන ඉන්නම්. තව බබාගේ ස්ටෝලයකට එතනින් ෆෝන් එක දාන්න පුළුවන්. මේ පැත්තෙන් එයාගේ බොටල් එකක් මොන හරි එහෙම දාන්න පුළුවන්. මේවත් එයාට ඒකේ තියෙනවා ඒක. එයා හදන්නේ මම හිතනවා මෙයා මේවට ආස වෙයි කියලා. අන්න කලර්ෆුල් වනික. අපි චෝදර දෙන්නම් පුතේ. හරිම චූටිලු. මේ තියෙන එකේ කලර් එක එනවාද? මේ තියෙන කලර් එක. තව මම චූටි ඉයරින් දෙකක් ඕඩර් කළා. පොඩි හැන්ඩ්බෑග් කෑලි දෙකක් ඕඩර් කරලා තියෙනවා. මම ගවුමක් ඕඩර් කළා. මේ තියෙන එක මස්සල ගත්තා. ඒක ලොකුයිද මන්දා. මේ කිස්ලේක ගත්තා. මේක ලොකුයිද මන්දා. බලන්න. තව නම් කරන්නකොට කෑලි වගේක් ඕඩර් කරා. කියලා මේක හැන් කරන්න පුළුවන්. මේක පස්සේ දෙකෙන් හිමි WhatsApp එකේ මෙයාගේ එළවන්න පුළුවන්. ඉන්නතරයි අපි ඕඩර් එක. ඉතින් මොකද හිතන්නේ ඔයාලා මොකක්ද ඕඩර් එක ගැන? අපේ සුදිකුටත් අපිට උදව් කළා නේද? වීඩියෝ එක කරගන්න. බඩාදියට ඉක්තුචි මගේ පුතේ. ආදලේ යම්මි. අපි එහෙනම් ඉතින් අපි ගිහින් එන්න. Thank you අපිත් එක්ක ඉච්චර වෙලා හිටියට. Bye.